ආයුබෝවන් මේ වෙලාවේ අපි ඉන්නේ මහනුවර ආයුබෝවන් මේ වෙලාවේ අපි ඉන්නේ මහනුවර ඉඳන් අද දවසේදී අපි පොඩි කාර්යභාරයක් පටන් ගත්තා. එදී ට්‍රයින් ටු රික දනදා වන්දනාව සිද්ධ වෙන මේ වෙලාවේදී අපි අපේ කණ්ඩායම එක්ක අපේ ක්ලාස් වල ළමයි එක්ක එකතු වෙලා අපි මේ වෙලාවේදී ක්‍රමවේදයේ වෙනස තමයි අපි කරලා තියෙන්නේ ළඟට ගිහිල්ලා කුණු ටික එකතු කරනවා කුණු ටික දාන්න කලියෙන් මෙන්න අපි එකතු කරපු කුණු ටික ළඟට ගිහිල්ලා කුණු ටික එකතු කරනවා. ඉතින් ඒක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. අපි පෝලිං ළඟට ගිහිල්ලා කුණු එකතු කරනවා බිමට දාන්න කලින්. දැනට අපිට කරන්න පුළුවන් හොඳම දේ ඒක කියලා හිතමු නිසා අපි ඒ දේ කරන්න පටන් ගත්තා. අද ඉඳන් අපි තවත් ඉරිදා දවස වෙනකන් අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ අපි ඉන්නේ මහායියාවේ මගේ ඉස්කෝලේ ගාව විද්‍යාර්ථ විද්‍යාලය ගාව මේ වෙලාවේදී අපි කුණු එකතු කරමින් ඉන්නේ. අපි වෙනම කුණු එකතු කරනවා. ඉඳුල් ටික වෙනම, ප්ලාස්ටික් ටික වෙනම, ඒ වගේම පොලිතීන් සහ කඩදාසි වෙනම ආදී වශයෙන් අන්න ට්‍රැක්ටරේ එනවා. ට්‍රැක්ටරේට කුණු ටික දාන්න පුළුවන්. නියමයි. හරි. ඉඳුල් තියෙනවා. දෙන්න. ඔන්න ඉඳුල් තියෙනවා. අයියේ ඉඳුල් තියෙනවා. මංගාන ඉඳුල් තියෙනවා. ඉඳුල් තියෙනවා. දාගන්නවද? ඉඳුල් ටික වෙනම එකතු කරමින් ඉන්නවා. ඒත් එක්කම පොලිතින් ටික වෙනම එකතු කරමින් ඉන්නවා. අපි ළඟට ගිහිල්ලා පොලිමේ ළඟට ගිහිල්ලා දැන් අපි පටන් ගත්තේ කටුකස් වලින් පටන් අරගෙන දැන් අපි නුවර පැත්තට යනින් ගමන් ඉන්නේ. කටුකස්සරින් පටන් ගන්න දැන් අපි මේ මහයියාව හරියන්නේ කටුකස්සර කියලා කියවට බින්ගෙට කලින් මහයියාවේ බින්ගෙට කලින් චූටි බෝක්කුවට කලින් ඉඳන් තමයි අපි වැඩේ පටන් ගත්තේ. ඉතින් මේ සඳහා අපිට ඔයාලගේ සහාය ඕනේ. පුළුවන් නම් එන්න. මේ මට බෑග් දෙකක් දාලා ඕනේ. ළමයි මට බෑග් දෙකක් දාලා ඕනේ. මේ කතා කරලා ගන්නකෝ අපේ කට්ටිය කතා කරලා ගන්නකෝ ඉඳුල් ටික. ඉඳුලේ වෙනම ගන්නකෝ. ඉතින් ඒක තමයි මේ වෙලාවේ කරමින් ඉන්නේ. ඉතින් අපිට කවුරු හරි හෙල්ප් කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඉන්නවා නම් මගේ වීරසේ ක්ලාස් එකේ ළමයි ටික තමයි මාත් එක්ක එකතු වුණේ. මගේ පන්තියේ ළමයි ටික. ඉතින් ඉඳුල් වෙනමත් ඉඳුල් තියෙනවා නම් දෙන්න. කෑම જાති ඉඳුල් තියෙනවා නම් දෙන්න. කෑම જાති ඉතුරු වෙලා තියෙනවා නම් දෙන්න. කෑම જાති ඉතුරු වෙලා තියෙනවා නම් දෙන්න. පොලිතින් ඉතුරු වෙලා තියෙනවා නම් දෙන්න. ඉඳුල් ඉතුරු වෙලා තියෙනවා නම් දෙන්න. ඔය බෑග් එකේ ඉඳුල් එහෙම ඉතුරු වෙලා තියෙනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. බෝතල් තියෙනවා නේ. බෑග් එකේ ඉඳුල් තියෙනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. බෑග් එකේ ඉඳුල් තියෙනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. කෑම જાති ඉතුරු වුණ කෑම තියෙනවා නම් දෙන්න. ඉතුරු වෙච්ච කෑම තියෙනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. ඉතුරු වුණ කෑම තියෙනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. ඉතුරු වුණ කෑම විව දාන්න එපා. ඉතින් ඕක තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ බිමට දාන්න කලින් එකතු කරගන්න එක තමයි අපි දැන් කරමින් ඉන්නේ. බිමට දාන්න කලින් අපි එකතු කරගන්නමින් ඉන්නේ. අම්මලගේ බෑග් වල ඉතුරු කෑම තියෙනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. ආද ඉතුරු කරන් එහෙම ඉන්නවා නම් දෙන්න. අලුතෙන් කෑම හම්බ වෙනවා. ඒ නිසා ඔය කඩල බෑග් ගරම ඒවා තියෙනවා නම් දෙන්න. මං ගාව තියෙනවා. එතකොට කිට්ටු වෙනවා. බෝලිම. ඒකනේ ඒක තමයි මේ නවත්තන්න යන්නේ. ඔව්. බිමට දාන්න එපා මොකොත් අපේ කටට දාන්න. මොනවාද ඇතුලේ කැම තියනවද? තියෙනවා නම් දාන්න. දිගහැරලා දාන්න. ඉතින් එහෙම දාගෙන යනවා මේ වැඩේදී අපේ ළමයි ටික ඔක්කොම ටික මේකට එකතු වෙලා තියෙනවා.
ඉතින් කවුරු හරි අපිට හෙල්ප් කරන්න ඉන්නවා නම් අපිට හෙල්ප් එකක් දෙන්න, අපිට උදව් කරන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඉතින් නගර සභාවටත් මෙතන මේ කුණු ටික එකතු කරලා දෙනවා. අපි වෙන වෙනම එකතු කරලා දෙන්නේ මොකද තලවතු සමා වෙන්න ගොහාගොඩ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද කුණු ඔක්කොම එකට දාපුවම මේවා තෝරන්න වෙනම පිරිසක් ඕනේ. ඒ නිසා තමයි අපි මේ විදිහට වෙන වෙනම එකතු කරන්නේ. වැඩේ හොඳයි ලයිව් එකෙත් ලෝකෙට පෙන්වන්න ඕනේ නැහැ. ඒ මගේ හැටිනේ මචං මම කරන වැඩේ මම පෙන්නනවා. ඒක අවුලක් නැහැ. මේ ඉඳුල් දෙන්න. කෑම දෙන්න. ඉඳුල් තියනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. ඉඳුල් ඉතුරු වෙලා තියනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. බෑ. ඉතින් ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. මේ ඔයාලටත් කොළඹවන්න ඕනේ තමයි මම මේ දේ කරන්නේ. ඇවිල්ලා මේ හරියට වෙන තැන් වලින් වැඩේ වෙන්නේ නැත්තම් ඔව් එළගෙරි ජයෝ කුණු බිම දාන්න එපා. අපි ගෙදර ගෙනියනවා. හරි ඉතින් ওই විදිහට තමයි වැඩේ යන්නේ. මම විශ්වාස කරනවා අපිට මේ සඳහා ඔබේ උපරිම සහයෝගය ලැබෙයි කියලා. මගේ පන්ති වල ළමයි මාත් එක්ක ඇවිල්ලා එයාලගේ ශ්‍රම දායකත්වය ලබා දෙනවා. මට පුළුවන් විදිහට ඇවිල්ලා මගේ ළමයිනුත් එක්ක මම මේ වැඩේ කරනවා. ඉතින් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණාව මතක් කරනවා. ඇවිල්ලා මේ මිනිස්සු කුණු දාන්න කලින් ඒ ටික එකතු කරගන්න. ඒක තමයි හොඳම දේ. පොලිමට ඇවිල්ලා කුණු දාන්න කලින් කුණු ටික එකතු කරගන්න. මොකද්ද? කුණු දාන්න කලින් කුණු ටික එකතු කරගන්න. ඒක තමයි හොඳම දේ. බාගෙට කාපුව බාර ගන්නවා. බාගෙට කාපුව ඉතුරුව බාර ගන්නවා. ඉඳුල් බාර ගන්නවා. ඉඳුල් බාර ගන්නවා. ඉඳුල් බාර ගන්නු ලැබේ. කකුල් නෙවෙයි ඉඳුල්. ඉඳුල් බාර ගන්නවා. කෑම જાති අරා මේවා ඉතුරු කරන්න එපා. ඉඳුල් බාර ගන්නවා. පොලිතින් බාර ගන්නවා. කොළ බාර ගන්නවා. බෝතල් බාර ගන්නවා. බිම දාන්න එපා මොකොත්. බාගෙට කාපුවාම තියනවා නම් දෙන්න. බිම දාපුවා දාන්නේ නැහැ අපි. ගන්න නැහැ අපි. අලුත් ඒවා තමයි ගන්නෙ. ඒ ටික නගර සභාවෙන් කරයි. ඔයාලා දාන්න කලින් එකතු කරගන්න එපෙයි. හරි හරිනේ මං කියන්නේ මම මේ කියන්නේ. ඔය කලින් දාපුවානේ තියෙන්නේ. බය වෙන්න එපා. තාපොඩෙන් ට්‍රැක්ටරේ කටේ. බන්ස්කල කවුද? ඉතින් මේ ටික එක කැම જાති එක ඉඳුල් જાති එකතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. වැඩේ තියෙන්නේ මේ මෙන්න මෙහෙම කැම જાති දාලා තිනවා මිනිස්සු. ඒක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ විදිහට දාලා තිනවා. බලන්න කොච්චර කැතද කියලා මෙහෙම දාලා තියෙන එක. මේ විදිහට දාලා තිනවා කියනකම කොච්චර කැතද කියලා බලන්න. එක දිගටම ඔයාලා ජරා කරලා තිනවා. මේ ඔයාලගේ වැඩ මහ ලොකුවට සිස්ටම් චේන්ජ් කියලා කියනවා. ඔයාලා මොනවද මේ චේන්ජ් කරලා තියෙන්නේ? ඔයාලා මේ මොනවද කරන්නේ? ඔයාලා මෙහෙම කරන්න එපා. Taman කාපු දෙන්නේ. අච්චර කුණුබක් තියලා තිනවා. පාටින් කුණුබක් තියලා තිනවා. පොලිතින් වලට වෙනම පාටක්, ප්ලාස්ටික් වලට වෙනම පාටක්, කෑම જાති වලට වෙනම පාටක්. ඉඳුල් බාර ගන්නවා. ඉඳුල් බාර ගන්නු ලැබේ. බාගෙට කාපුවා දෙන්න. බාගෙට කාපුවා මට දෙන්න. බාගෙට කාපු දේවල් තියනවා නම් දෙන්න. ආශේ කතා කරලා ඉල්ල ගන්න. කතා කරලා බල කරලා ඉල්ල ගන්න.
මොනාරි තියනවා නම් දෙන්න ඉතුරු වෙච්ච තියනවා නම් දෙන්න මම බාර ගන්නවා ගෙදර අරන් යනවා ඈ කාපු බීපු ඉතුරු අයිනට දාන්න එපා කාපු බීපු ඉතුරු අයිනට දාන්න එපා කාපු බීපු ඉතුරු අයිනට දාන්න එපා බෝතල් කුණු ටික මේකට දෙන්නද බෝතල් ටික මේගොල්ලෝ එයාලෙන් අහලා බාර ගන්නවා නම් දෙන්න එයාලට එකතු කරලා දෙන්න මොනාරි ඉතුරු වෙච්ච කැම ಜಾති තියනවද ඉතුරු මොන කැම ಜಾති තියනවද මම බාර ගන්නවා දෙන්න මං කනවා දෙන්න කාපු බීපු ඉතුරුවා තියනවා නම් දෙන්න කාපු බීපු ඉතුරුවා තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා කාපු බීපු ඉතුරුවා තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා කාපු බීපුවා තියනවා නම් ඉතුරු වෙච්ච තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා මේ කාපු බීපු ඉතුරු එක තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා ඉතින් වෙන කරන්න දෙයක් නැහැ කක්ක බකට රයිටන්නකෝ කියලා වැඩක් නැහැ එහෙම දේවලුත් තියෙනවා කාපු බීපුවා තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා ඉතුරුවා තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා කාපු බීපු ඉතුරු ඒවා තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා කතා කරලා ඉල්ල ගන්න කතා කරලා ඉල්ල ගන්නකෝ ඔය මාර්කට් ගාවල කතා කරලා ඉල්ල ගනින්කෝ ඇහෙන්නේ නැහැ මම බයිනව නේද මේ ළමයින්ට පණින්නේ ගණන් ගන්න එපා කාපු බීපුවා තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා මියුනිසිපල් කවුන්සිල් එකෙන් ලොකු ෆයිට් එකක් දෙනවා එයාලා නිතරම එකතු කරනවා හැබැයි ඉතින් වැඩක් නැහැ මේ තේරෙනවනේ හැමදෙනම දාලා ළමයි මේ ටික දාගන්න ටික දාන්න අම්මා පොලිතින් තියනවා නම් දෙන්න මේ පුළුවන් ඒවා අපි එකතු කරගෙනත් යන් වෙන කරන්න දෙයක් නැහැ මේ මිනිස්සු දාලානේ හැමතැනම මේ පැත්තේ තියෙනවා කාපු බීපුවා තියනවා නම් දෙන්න අරන් යනවා කාපු බීපු ඉතුරුවා තියනවා නම් දෙන්න අරන් යනවා කාපු බීපුවා තියනවා නම් දෙන්න ගෙදර අරන් යනවා මම ඉතින් නාටලා වැඩට ගා කියලා වැඩක් නැහැ බං කීලේ කරන්නේ නේ මොනාරි ඉතුරු වෙලා තියනවා නම් දෙන්න ගෙදර අරන් යනවා මම කාලා බීලා ඉවර ඒවා තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා මොකුත් නැද්ද මොනවද ඕනේ බාස්කට් තියෙනවා දෙන්න කාපු බීපුවා මොනාරි තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා අනේ අපිටත් දෙන්න ඉඳුල් දෙන්න පොලිතින් දෙන්න අපිටත් දෙන්න පොලිතින් දෙන්න අපිටත් ඉඳුල් දෙන්න පොලිතින් දෙන්න ඉඳුල් දෙන්න අපි ඉඳුල් බාර ගන්නවා කුණු බාර ගන්නවා ඔයාලගේ කුණු සේරම බාර ගන්නවා දෙන්න එන්න සේරම කුණු අපේ කරට දෙන්න ඔය පැකට් ගත්තා වගේම දාන්න ඕනේ කුණු බක්කි වලට. හරි? කනවා වගේම තමයි. නේද? දෙක කෑවට කමන්නේ දාන්න හරි තැන් වලට. අන්න very good. නියමයි. ඉතින් මේ වෙලාවේ අපි මහනුවර ඉන්නේ බිම දාන එක අපිට වළක්වන්න බැරි නිසා අපි ළඟට ගිහිල්ලා දැන් මේ දේවල් එකතු කරගෙන ගමන් ඉන්නේ. මගේ ළමයි ටිකත් එක්ක අපේ ළමයි ඒ කාර්යය නිරත වෙනවා මේ වෙලාවේ මාත් එක්කම. ඉතින් මෙන්න මේ විදිහේ කාර්යයක් තමයි
අපි ඉෂ්ට කරමින් ඉන්නේ. හරි. හරි. ඉඳුල් තියෙනවා නම් දෙන්න. හලෝ. ඉඳුල් තියෙනවා නම් දෙන්න බාර ගන්නවා. මොනවද දැම්මේ තියෙන්නේ? දෙන්න. මේ කඩල ප්‍රමාණයම බෙදද්දි වල පොඩ්ඩක් අඩුවෙන් බෙදන්න මිනිසුන්ට වැඩි මේවා. කඩල දෙද්දි පොඩි කෑම දෙද්දි තාම අඩු ප්‍රමාණයන්ගෙන් දෙන්න. අනේ අම්මේ ඔහොම දාන්න එපා දෙයියේ. මං දාන්නම් එමෙට ඉන්න. කලබල වෙන්න එපා. හරි. හරි. කඩල ඊටාම පොඩි ප්‍රමාණ දාන්න. ඔය අර ඩබින් කරන එක නේද? ඔව්. එලකර. කුණු යකෝ මගේ. දැන් මේක ගලවපන්. හරි. ඉවරයි අපි දැන්. ඉවරයිද? හරි. මොනවද දුන්නේ? කඩල. අඩුවෙන් දෙන්න අය. කට්ටි ඉතුරු කරනවා. ඔව්. ඉඳුල් තියෙනවා නම් දෙන්න. බෝතලේ. ඉඳුල් තියෙනවා නම් දෙන්න මං ගෙදර ගෙනියනවා. ඉඳුල් තියෙනවා නම් දෙන්න මං ගෙදර. තියෙනවද ඉඳුල්? නෑනේ. පරිස්සමට යන්න දුවන්න කරන්න එපා. මේ මිනිස්සු දුවනවා කරනවා টয়ලට් පාවිච්චි කරන්න කට්ටිය. ඉතින් ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. අත්සෝද ගන්න පුළුවන් පිරිසිදුවට ඉන්න. බිම දාන්න එපා කෑම જાති. ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ හැම දිනාටම. හරිද? බොහොම ගෞරවයෙන් මතක් කරන්නේ. මෙහෙම හරි නුවර ගැන හිතන එකට ගොඩක් සතුටුයි කියන්නේ මම නුවර මගේ ගම නුවර දිගනේ. ඉඳුල් තියනවා නම් දෙන්න. ගෙදර අරන් යනවා. ඉඳුල් තියනවා නම් දෙන්න ගෙදර අරන් යනවා. ඔයාලා ගාව කෑම ඉතුරු වෙච්ච තියනවා නම් දෙන්න මං ගෙදර අරන් යනවා. හිස් බෝතල් තියනවා නම් දෙන්න ගෙදර අරන් යනවා. මම කොම්පැනියක් දානවා. අපිද කොළඹ ඉඳන් ආවේ. අපි ක්ලාස් එකක්. ඩබින් ක්ලාස් එකක්. අන්න කැවින් පන්තිය. අපි යන්න. Oh. Done. Đây khả năng. Indah. Kita bang kerana ni dulu ni. නෑ ඒක බැරි වෙන්නේ. බය වෙන්න බා. ඒක මොක වුණත් ඒක මතක වෙන්නේ. බොන්චි. Indul paket pitin dah. Oh, tadi pada anda. Oh, indul yang ni, oh ni. Ni, apa kati ni kan pun tak. Ni mek barangan mali. Nah ni. Municipal lain juga, benar-benar kita perlu dengan kita lari, kotak kita kita lokal mereka dah. Ayo, ya. Ini mari phone lagi ni. Ini phone lagi ni. Hari. Oh. Hari, ini nama mama Tian nang. Ada gini. Dan Tian, ini mereka terang hari. Bye.